ඉතින් කොහොමද අද මම කතා කරන්න යන්නේ සෙත් කවිය සහ වස් කවිය ගැන හරි ලස්සන ලියවිච්ච කතාවක්. මේකට අදම කතාවේ නායකයා විදිහට මම ගන්නවා අන්දරේ. අන්දරේ ගැන ඉතින් උගලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අන්දරේ කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. පොඩි කාන්තලා ආලා තියෙන අන්දරේ කියන්නේ කවුද කියලා. අපි එනම් වැඩි කතා නැතුව යමු කතාවට. මේ කතාවේ ඇත්ත වශයෙන්ම වෙන්නේ ඉස්සල්ලාම අන්දරේගේ ගීගාවල තියෙනවා ලස්සන කිතුලක්. ඒ කියන්නේ හොඳට කිතුල් මල පිපිලා හැමදාම කිතුල් මදින කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කිතුල බැඳලා ඊට පස්සේ බැඳලා කිතුල් රා ගන්න කෙනෙක්. මේකට අන්දරේට මාර විදිහට දොළ දුකක් එනවා. ඒ කිතුල් රා ටිකක් බොන්න. මේක ඉතින් පොඩ හොරෙන් බොන්න ඕනි කමක් තිබ්බ අන්දරේට. ඒක පොඩ අන්දරේට දැන් හිතනවා දැන් අනිවාර්යෙන් දෙයක් කරනවානේ. ඊට පස්සේ එක්දරා දිනයක මේ කිතුල මදින කෙනා නැති වෙලාවක මෙයා කිතුල උඩ නැග්ගා. මේ නැග්ග වෙලාවේ කොහොම හරි මෙයා නැගලා කොහොම හරි එදා කිතුල ගන්න බැරි වෙනවා. කිතුල මදින්න එකපාරට එනවා ඒ කිතුල් ගහ ගාවට. ඊට පස්සේ අන්දරේගේ අහනවා මොකද අන්දරේ ඔය කිතුල උඩ කරන්නේ? ඊට පස්සේ කියනවා මං තනකොළ කපන්න යනවා කියලා. ඉතින් කිතුල උඩ කොහොමද අන්දරේ මේ තනකොළ තියෙන කියලා. ඒක නැතිනම් තමයි මම බැස්සේ කියලා. ඊට පස්සේ අන්දරේ එහෙමම යනවා. දැන් ඊට පස්සේ දැන් රාමදින්නට සාමාන්‍යයෙන් දෙන්න හිතුන්නේ රා ටිකක්. ඒකින්ද අන්දරේ මේකට වස් කවිය කියාගෙනම යනවා. බදින වැල හැරපැට කැඩියම් තියෙන පය ලිස්සා වැටියම් කපන කොට මන්නේ ලේ ගෑවියම් මට රා නොදුන්තෝ ගහ මුල වැටියම්. මායිසරයක් කියන ඒ වස් කවිය බදින වැල හැරපට කැඩියම් තියෙන පය ලිස්සා වැටියම් කපන මන්නේ ලේ ගෑවියා මට රා නොතුන්තෝ ගහ මුල වැටියම්. මේක පොඩ්ඩක් රාමදින්නට පොඩ්ඩක් වැදුනා. ආයිස් මොලේටම වැදුනා. ඊට පස්සේ දන්නවා මේක පොඩ්ඩක් වස් කවියන්නේ අන්දරේ කට දන්නවනේ කොහොම සාමාන්‍ය වස් කවි කියන්නේ අන්දරේගේ වදිනවා පොඩ්ඩක්. දැන් ගමන තියෙන ඇස්වා කටවා වගේ. ඉතින් ඊට පස්සේ රාමදින්න අර පොඩ්ඩක් ඉන්න අන්දරේ මම රා ටිකක් දෙන්නම් කිව්වට රා ටිකක් දුන්නා. ඊට රා ටිකක් බීලා ඊට පස්සේ ඔහු ඒ වස් කවිය සෙත් කවියට ගානට කන්වර්ට් කරා. ඒක හරි ලස්සනට තියෙනවා. ඒක මං කියන්න. ඊට පස්සේ කළුවන් කළුරුවයි අපේ ගම මදින්නා මරුන්ඩි නැතුව රා සැමටම බෙදන්නා එන කැකුළු මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අපේ ගම මදින්නා. ඉතින් බලන්න මිනිස්සු මේකේ විග්‍රහය මම පොඩ්ඩක් කරන්නම්. ඉතින් දිවට සාමාන්‍යයෙන් කෂේරු ගාවක් නැහැ. හොඳ කියන කටින්ම ඔබට නරකක් කියන්න පුළුවන්. ඔබට හොඳ කියනවා වගේම නරකත් ඔබ බලාපොරොත්තු වෙන්න. ඉතින් ඒක තමයි අටලෝදාම කියන්නේ. සාමාන්‍ය මේ සාමාන්‍ය දිවට දැන් කෙලින් කතා කරන්න බෑ. ඔබට අද හොඳ කියන මිනිහ හෙට නරක කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හරි ලස්සනම කතාවක් තමයි මේක. සාමාන්‍ය සෙත් කවිය වස් කවිය ඔබට දෙයක් දෙනකන් ඔබ මිනිස්සු ඔබට සෙත් කවි කියාවි. ඔබ යම්කිසි මගහැරීමක් වෙච්ච දවසට ඔබ යම්කිසි ඔබ අත්තරදීමක් වෙච්ච දවසට ඔබට වස් කවිය මිනිස්සු කියන එක කියනවාම තමයි. ඒ නිසා සෙත් කවියට වස් කවියට නැතුව ඔබ අකම්පිතව ජීවත් වෙන්න කියලා